අවුරුද්දක කතාවක්. අලුත් සිතුවිලි ඉපදෙන්නේ අපි නොහිතන වෙලාවල. කවිගේ ලෝකය මැවෙන්නෙත් එහෙම අහඹු වෙලාවක. ජීවිතයේ තවත් අලුත් අත්හදා බැලීමක් විදිහට ආරම්භ කරන කවිගේ ලෝකය YouTube නාලිකාවේ පළමු සංවත්සරය අදයි. මේ ඒ ගෙවුණු අවුරුද්දේ පෙරළූ පිටුවලත් ලියවුණු අකුරුවලත් මතක. දින්නත් පැරදුනත් වෙනසක් නොකර මාව මම විදිහටම බාරගත්තට සතුරු දවස්වල හිනා වෙන්නත් දුක හිතුනාම දවස්වල අඬන්නත් උරහිසක් වුණාට හදවත බිඳිලා ගිය වෙලාවල් වල තටු කැබලි අහුලන්න අත් කැපි කැපි උනත් උදව්වක් වුණාට ලෝකෙම තනි වෙලා වගේ දැනෙන තැන්වලත් මං ඉන්නවා කියලා වචනකින් හරි කිව්වට අත් අරින්නේ කියලා කියපු අයත් මගදී අතෑරල යද්දී එහෙම මුකුත් නොකියම මේ වෙනකම්ම මං එක්ක හිටියට ඉතින් එහෙමනම් මේ පොත අයිති වෙන කාටවත් නෙවෙයි මට. විද්‍යා ප්‍රබන්ධ කියලා කියන්නේ සරලවම කිසියම් විද්‍යාත්මක සංකල්පයක් පදනම් කරගෙන ඒ සංකල්පයේ ප්‍රවණතා එහෙම නැත්නම් මේ සමාජයට සිද්ධ වෙන බලපෑම විවරණය කරමින් නිර්මාණය කරන සාහිත්‍යාත්මක කර්තව්‍යයක්. පුදුමයක් මේ දිවාරය සික්වේ. ඒ සරාගික ගස්වල මනානිකපත් පිටුම ලහිරුට ඉලක්ෂ පොදේ හැටි ඉලක්ෂ ජයවර්ධන. ජීවිතේ සමහර දවස් බොහොම සුන්දර ආලෝකයකින් පිරීලා හැඩවෙවි සමහර දවස් අඳුරු වැහි කෝඩවලින් වැහිලා යනවා. මේ තමයි කසුන් සමරතුංග රචනා කරන ජාඩින්. හෝ පුතා අපට ඉතිහාසය ගැන නම් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. He was my good friend. I knew all about him. අපි තාම ක්ලෝස් යාළුවෝ. මන් දන්නවා ඒ කාර්වල හිස්ටරිය. මිනිහට පිස්සුවක් තිබ්බා. ඔය එක එක ක්‍රයිම් වලට නම ගෑවිච්ච මිනිස්සුන්ගේ කාස් එකතු කරා. සිතනවා මේ කවදා හරි පුස්තකාලයක රැකියාවක් කරන්න තිබුණොත් කොච්චර හොඳයිද කියලා. ඒ වගේම රාත්‍රී නිදාගන්න පුස්තකාලයක නිදාගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා. එහෙම වුණොත් මට රැටත් පොත් කියවන්න පුළුවන් නේ. එහෙම කියලා මම හිතුවා. ඉතින් ඔය වගේ විද්‍යා ප්‍රබන්ධයක් අපි ගත්තොත් සාහිත්‍ය කෘතියක් වේවා සිනමා කෘතියක් වේවා ඒවා 100%ක්ම නිර්මාණය වෙලා තියෙන පොදු මහ ජනතාවට ඕනම කෙනෙකුට රස විඳින්න පුළුවන් විදිහට. ඉතින් ආදරණීය සත්‍යයක් මම කවි. මේ අවුරුද්ද අසමබර අවුරුද්දක්. කියවන පොත ගැන ඔබට ඇහෙන්න පූර්විකා කියවපු මාස අලුත් ලේඛකයන් ඔබට සම්මුඛ කර වූ මාස වගේම නිහඬවම ගත වුණු මාසත් තිබුණා. ඒත් හැම සුන්දර දවසකම වගේම නිහඬ කටුක දවස්වලත් කවිගේ ලෝකයේ අසලින් රඳුණු ආදරණීය ඔබට ස්තුතියි. එන්න අපි පොතක පිටු අතර විවේකය විනෝදය වගේම දැනුම සොයා යමු. මම කවි.